ඉන්සුලින් විදින කට්ටියට තියෙන ආන්ටි ලොකුම ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි සැරින් සැරේ ෂුගර් බහිනවා කියන එක. අනිත් එක තමයි බර ඒගොල්ලන්ට අඩු කරගන්න හරිම අමාරුයි. ඔය ඉන්සුලින් කියන්නේම ෆැට් ස්ටෝරින් හෝමෝන් එකක්. අපේ ඇඟේ ෆැට් ස්ටෝර් කරන හෝමෝන් එකක්. ඉන්සුලින් ගන්න කට්ටියගේ ඇඟේ බර අඩු කරගන්න බෑ. සායනෙන බර වැඩි වෙන හින්දා අපේ ඉන්සුලින් හෝමෝන් එක සහ ඉන්සුලින් ප්‍රමාණයත් අපේ රුධිරයේ වැඩි හින්දා ඉන්සුලින් ප්‍රතිරෝධය කියන එක එන්න වැඩි වෙනවා. ඉතින් මම දැකපු දෙයක් තමයි ඇත්තටම ඉන්සුලින් විදින ගොඩාක් පේෂන්ට්ලට අවශ්‍ය ඉන්සුලින් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්සුලින් ගන්නවා ඒගොල්ලෝ. සමහර රෝගීන් ඉන්නවා යුනිට් 100 ගන්නවා දවසට. 110 120 ගන්න රෝගීන් පවා ඉන්නවා. ඇත්තටම අපේ ෆිසියොලොජි එකේ වැඩ කරන්න අවශ්‍ය වෙන දවසටම ඉන්සුලින් යුනිට් 30 35 අතර ප්‍රමාණයක්. සාමාන්‍ය පුද්ගලයාට. මොන මේගොල්ලෝ ගොඩාක් ගන්නවා. ඒතර මේ හේතුව තමයි මේගොල්ලෝ ෂුගර් කන්ට්‍රෝල් එක අඩු හින්දා සැරින් සැරේ මේගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා ඉන්සුලින් ෂුගර් බහින සැරේට මොන හරි කනවා. ඒතර තවත් ආපහු ෂුගර් ආපහු ටික වෙලාවකින් වැඩි වෙනවා. ඊට පස්සේ ආපහු ඉන්සුලින් ගන්නවා. කාලයක් යද්දී HbA1c වැඩි වෙනවා. ඊට පස්සේ ආපහු වෛද්‍යවරයා කරන්නේ මාස 6න් 6ට හරි 3න් 3ට හරි ඉන්සුලින් ඩෝස් එක පොඩ යුනිට් එකක් දෙකක් වැඩි කරනවා. අන්තිමට ඔය ස්ලිපරි ස්ලෝප් එකේ යනවා. ඒ කියන්නේ එන්න යාගේ කන්ට්‍රෝල් එක අඩු වෙනවා. එන්න මහත වැඩි වෙනවාම තවත් ඉන්සුලින් රෙසිස්ටන්ස් වැඩි. ඒ වගේ විචම චක්‍රයක මේ ඉන්සුලින් ගන්න රෝගීන් බහුතරයක් ඉන්නවා. ලිපිඩ් ස්ටෝර් කරනවා. මේද තැම්පත් කරනවා. ඒ තැම්පත් කරලා ඊට අමතරව මේද කැඩෙන එක. ඒ කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ්ස් කියලා තියෙන අපේ මේද තැම්පත් වෙන මේද කඩන එක නවත්තනවා ඉන්සුලින් වලින්. නමුත් දියවැඩිය රෝගීන්ගේ මේ මේද සෛලත් ඉන්සුලින් රෙසිස්ටන්ස් ඉන්සුලින් ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට දියවැඩිය රෝගීන්ගේ ගොඩක් මේද කඩලා ඒ ෆ්‍රී ෆැටි ඇසිඩ් එළියට දානවා. ඒ මේද අම්ල එළියට දානවා. ඒතකොට දියවැඩිය රෝගීන්ගේ මොන වෙලාවක බැලුවත් බ්ලඩ් වල මේද අම්ල ප්‍රමාණය වැඩි. ෆ්‍රී ෆැටි ඇසිඩ් වල ප්‍රමාණය වැඩි. මේක ඇත්තටම බලපානවා මේ ෆ්‍රී ෆැටි ඇසිඩ් ප්‍රමාණය වැඩි වීම බලපානවා මේ මේද අම්ල ගිහිල්ලා විශේෂයෙන් බීටා ඉන්සුලින් හදන බීටා සෙල්ස් වල තැම්පත් වෙලා ඒ වල ඉන්සුලින් රෙසිස්ටන්ස් වැඩි කරනවා. මසල් වල තැම්පත් වෙලා මසල් වල ඉන්සුලින් රෙසිස්ටන්ස් වැඩි කරනවා. ඇත්තටම මේ මීට කාලයකට කලින් හිතුවේ මේ මේද අම්ල මේවල මේ මේද පටක තැම්පත් වීමම තමයි දියවැඩියාව හැදෙන්න හේතුව කියලා. නමුත් ඒක එක පාර්ට් එකක් විතරයි. නමුත් දැන් හොයාගෙන තියෙනවා තව පැතොලොජිස් ගොඩක් තියෙනවා. ඒක එක පාර්ට් එකක් විතරයි කියලා. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ ලයිපොටොක්සිසිටි කියලා. ලයිපොටොක්සිසිටි. ඒකට අපේ තෙල් ප්‍රමාණය වැඩිවීම හින්දාම විවිධ සෛල වලින් කරන කාර්ය කෙරෙන්නේ නැති එක. ඉන්සුලින් ප්‍රතිරෝධය ඇති වෙන එක මසල්ස් වලයි පැන්ක්‍රියස් එකේ liver එකේ. ඉතින් ඒක අර ඔමිනොසොප්ටේට් කියලා මම කිව්ව පැතොලොජිස් 8 එක කොටසක් තමයි ඒක. තව සමහර කට්ටියනේ ඉන්සුලින් ප්‍රිස්ක්‍රයිබ් කරත් ගන්න අකමැති කට්ටිය. ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද දැන් අපේ sugar levels සුඟාක් වැඩි වුණාම අපේ ඇඟේ තියෙනවා sugar toxicity. sugar විස වෙලා තියෙන්නේ දැන්. මේ හින්දා අපි ඉතාමත් ඉක්මනින් අපේ ඇඟේ සමහර වෙනස්කම් වෙනවා. කොටිම කිව්වොත් අපේ sugar levels 126ට වඩා වැඩි වෙනවා. fasting blood sugar levels. එහෙම නැත්නම් කාලා ඕන වෙලාවක ඉන්න sugar බලන වෙලාවක 200ට වඩා වැඩි නම් ඒ හැම මොහොතකම ඒ හැම තප්පරයකම අපේ organs damage වෙනවා. විශේෂයෙන්ම අපේ වකුගඩු දෙක damage වෙනවා. අපේ මේ ඇස්වල ප්‍රශ්න ඇති වෙනවා සහ අපේ මේ හෘද වස්තුවේ අර කොලෙස්ටරෝල් තැන්පත් වෙලා heart attack හැදෙන තත්ත්ව අවදානම් වැඩි වෙනවා. ඒක හැම sugar වැඩියෙන් තියෙන හැම තප්පරයකම වෙනවා. right. ඉතින් ඒ කියන්නේ HbA1c 6.5ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම fasting blood sugar level 126ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම අපේ මේ organ damage එක වෙනවා. ඉතින් ඒක නවත්තන්න ඕනේ ඉක්මනට. ඒකට අපි කියන්නේ sugar toxicity නැත්නම් glucotoxicity එක අඩු කරන්න ඕනේ. ඒකට තමයි සමහරලාට මුලදිම ආසනීපේ මුල්ම කාලෙදිම ඉන්සුලින් පටන් ගන්න වෙලාවල් තියෙනවා. right. ඉතින් ඒ වෙලාවට අනිවාර්යෙන් ඒ ඉන්සුලින් අරගෙන ඒ sugar toxicity එක නැති කර ගන්න ඕනේ. ඒ කියන්නේ HbA1c 6.5ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම fasting blood sugar level 126ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම අපේ මේ organ damage එක වෙනවා. ඉතින් ඒක නවත්තන්න ඕනේ ඉක්මනට. ඒකට අපි කියන්නේ sugar toxicity නැත්නම් glucotoxicity එක අඩු කරන්න ඕනේ. ඒකට තමයි සමහරලාට මුලදිම ආසනීපේ මුල්ම කාලෙදිම ඉන්සුලින් පටන් ගන්න වෙලාවල් තියෙනවා. right. ඉතින් ඒ වෙලාවට අනිවාර්යෙන් ඒ ඉන්සුලින් අරගෙන ඒ sugar toxicity එක නැති කර ගන්න ඕනේ. හැබැයි වෛද්‍යවරයා හරියට follow up කරලා කරනවා නම් ප්‍රතිකාර කරන ඒ sugar toxicity එක හින්දාම මුල් කාලෙම පටන් ගන්න ඒ කියන්නේ අනිත් ඖෂධ වලට කලින්ම සමහර ඉන්සුලින් වලින්ම පටන් ගන්න වෙලාවල් තියෙනවා. ඒ sugar toxicity එක අඩු කරායින් පස්සේ කාලයක් යද්දි එයාව ආපහු ඖෂධ වලට හරවන්න පුළුවන්.
මාස 6කට වඩා ඒ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමහරලාට. ඉතින් එහෙම ගොඩක් වෙලාට වෙන්නේ දැන් මට හම්බෙලා තියෙන ඒ වගේ පේෂන්ට්ලා මුලදී මෙහෙම පටන් අරගෙන ඒකවල ඊට පස්සේ සමහරලාට සමහර ආහාර වර්ග වලට පුරුදු වෙලා ඒ සමහර අපි තුන් ලොකු බත් පිඟානක් කෑවත් සුගර් බස්සන්න පුළුවන් ඉන්සුලින් වලින් කියලා ඒගොල්ලෝ දැනගන්නවා. අන්තිමට වෙන්නේ ඉන්සුලින් ඩෝස් එක එන්න වැඩි කරගෙන ගිහිල්ලා කවදාවත් ඒගොල්ලෝ ඉන්සුලින් අයින් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගිහිල්ලා ඉන්සුලින් විද ඉන්නවා. එහෙම රෝගෙන් තමයි වැඩි. ඒතකොට ඒ ඇත්තම වෛද්‍යවරයාට ලොකු වගකීමක් තියෙනවා ඉන්සුලින් පටන් ගන්න විශේෂම ග්ලූකෝටොක්සිසිටි හින්දාම ඒක අඩු කරන්න ඉන්සුලින් පටන් ගන්න කට්ටිය